සත්පත්තිනි අම්මා නවගමුවේ සිට දිවස් හෙලන්නේ. සත්පත්තිනි අම්මා යහන් වඩින්නේ. තව තව බල කරලා අම්මට පුද දෙන්නේ. සත්පත්තිනි අම්මා මතු බුදු වන්නේ. උතුම් වූ පත්තිනි දේහාමුදුරන් වහන්සේගේම පිහිටයි. ඉතින් සමාවෙන්න ඕන මගේ දරුවනේ ටිකක් අසනීප මැද්දේ තමා මේ වීඩියෝ එකට මම කතා කරන්නේ. ඉතින් අද මම මේ කියන්න යන්නේ මේ වරන් කටයුතු කරන දරුවන්ට. දැන් සමහර දරුවෝ ඉන්නවා මේ බණ භාවනා කරන එක, එහෙම නැත්නම් මේ සිල් ගන්න එක මේක හොඳ නැති දෙයක් කියලා. නැහැ දරුවනි. මේක තමන් සිල් ගන්නවා නම්, බණ භාවනා කරනවා නම්, ඒ වගේම ධර්මයේ හැසිරෙනවා නම් ඇත්තටම පුතේ තමන්ගේ මේ වරන් කටයුතු ඉතා සාර්ථක වෙනවා. මොකද මේ බුදුදහමට තමන් ලක් වෙනකොට, ඒ කියන්නේ නිතර නිතර බුදු ගුණ මෙනෙහි කරනකොට තමන්ගේ මේ ඉන්නා වූ ඥාති දේවතාවුන් වහන්සේගේ බලය වැඩි වෙනවා. ඒ වගේම නරක අය තමන්ගේ වටා ඉන්නවා නම් මේ නරක දේවල් නැති වෙනවා. ඒ වගේම තමන්ට යම්කිසි කෙනෙක් කරලා තියෙන කොඩි වින බන්ධන දුරු වෙනවා. ඉතින් මේ වගේ මේ බුදුන් වැඳීමෙන්, භාවනා කිරීමෙන්, ඒ වගේම බණ ඇසීමෙන්, ඒ වගේම තමන් මේ සිල් ගැනීමෙන් තමන්ට පුතේ තමන් නොසිතන විදිහට ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් තමන්ට සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි පුතේ උතුම් වූ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න යනවා. ඉතින් ඒ ස්ථාන වලට ගියාමත් පුතේ තමන්ට මේ දෙවි දේවතාවන්ගේ උනත් ඇල්ම බැල්ම වැඩි වෙනවා. ඉතින් අන්න ඒකයි පුතේ අපි මේ පළමුවෙන්ම වරම් ගන්නකොට අපි මේ උතුම් වූ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ පුදාගෙන එන්නේ. ඉතින් ආන් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා තමන්ට මේ කියන්නේ බුදුදහමට නැඹුරුව කටයුතු කරනකොට තමන්ගේ මේ වරම් මාලා තමන් නොසිතන විදිහට ඇත්තටම පිළිවෙලකට පිරිසිදුව තමන්ගේ ඥාතියාගේ බලය වැඩි වෙලා මේ දෙවොල් යහන් ශක්තිමත් වීලා හරියට කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමන්ගේ මේ වටා තියෙනා වූ නරක දේවල් තමන් දන්නේම නැතුව නැති වෙලා යනවා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් දැන් මේ මොකද සමහර දරුවෝ ඉන්නවා ඇත්තටම මේ බුදු ගුණෙන්, ඒ කියන්නේ දැන් හුඟ දරුවෝ ගත්තාම මේ පත්තිනි දෙවියන් හරහා, ගම්බාර දෙවියන් හරහා, ඒ කියන්නේ මේ දෙවියන් හරහා වැඩ කරනකොට පුතේ අපිට යම් කිසි, ඒ කියන්නේ දරුවාන්ට මේ මන්ත්‍ර එනකොට මම අර කියනවා වගේ මේ බුදුන්ගේ ගුණත් එක්කම දේව ගුණත් එකතු වෙලා තමයි එන්නේ. ඉතින් එහෙම වුණාම ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අර තමන්ට බුදු ගුණ මෙනෙහි කොටම කරනකොට, ඒ වගේම තමන්ට මේ දෙවි දේවතාවන් අදහනකොට ඉතින් ඒ දේවල් සිද්ධ වෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා මන්තර පාඩම් කරගන්නවා. එහෙම නැත්නම් පොතකින් පතකින් බලාගෙන කටයුතු කරනවා. ඉතින් අර මං කියවනේ අර බුදු ගුණේ, බුදු ගුණයි දේව ගුණයි ඔක්කොම එකතු වෙලා මන්තර හැදීගෙන එනවා කියලා කියන හැදීගෙන කියන්නේ තමන්ට ඔටෝම ඒවා තමන්ට තමන්ගේ මුඛෙන් පිට වෙනවා. ඉතින් ඒ තමන්ගේ අර මේ පෙන් කරන්න තමන්ට මේ බලය හැදෙනවා. ඒ කියන්නේ තමන්ට මේ දේවල් කිරීමට ඒ කියන්නේ පෙර
මේ ආත්මේ නැත්තම් පෙර සංසාරේන ඥාතියගෙත් පින තියෙනවා. නමුත් පින තිබ්බා කිව්වට බෑ. තමන් අනිවාර්යයෙන් මේ පින් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මම අර කියපු ආකාරයට මේ භාවනා කිරීමෙන්, ඒ වගේම මේ සිල් ගැනීමෙන්, ඒ වගේම දානමාන දීමෙන් තමන්ගේ මේ දේවල් තමන් නොසිතන විදියට ඉතා අලංකාර විදියට මේ වරන් කටයුතු හැඩ ගැහෙනවා. ඉතින් ඒක තමන් කරලා බලන්න. ඉතින් ඇත්තටම මේකෙන් ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. දැන් බලන්න පුතේ අපි බෝධි පූජාවක් තියනකොට අපි සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම නවග්‍රහ නවදිනාට පින් දෙනවා. ඉතින් ඒ වගේම පුතේ Tamanට හොඳක්ද වෙන්නේ නරකක්ද? හොඳක් නෙවෙන්නේ නේද දරුවනේ. ඉතින් ඒ වගේ Tamanට මේ මම කියපු කාරණා කටයුතු වැටහෙන්න ඕන. ඒ වගේම පුතේ Tamanට පුළුවන් වෙලාවට ඒ කියන්නේ Tamanට දැන් උදේ කාලේ ඒ කියන්නේ දෙවුල් යහන් අරින්න කලින් අපි අනිවාර්යෙන් බුදුන් වඳිනවා නේද දරුවනේ. ඉතින් එහෙම වුණාම Tamanට අවම විනාඩි 5ක් 10ක්වත් අර භාවනා කරන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. මේක පුතේ ටිකක් පාන්දර වගේ කරන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඒ කියන්නේ උදේට බුදුන් වැඩ සිටින ස්ථාන පිරිසිදු කරලා ඒ වගේම සුවඳ විසිතුරු මල් ටිකක් තියලා පැන් බඳුනක් තියලා හොඳ පිරිසිදු පහනක් දැල්වලා ඒ වගේම සුවඳ හඳුන් කුරු දැල්වලා Tamanට පුළුවන් නම් මේ ගිලන්පස එකක් ඒ වගේම Tamanට පුළුවන් නම් ආහාර ටිකක් පූජා කිරීමට පුතේ ඒ වගේනුත් Tamanට Tamanගේ මේ ඥාතියාට සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් වෙනවා. ඉතින් අපි දැන් මේ බුදුන්ට මේ බුද්ධ පූජාව තියෙනකොට මේ සතරවරන් දෙවියන් පින් අනුමෝදන් වෙනවා. ඒ වගේම Tamanගේ ඥාතියට උනත් මේ පින් අනුමෝදන් වෙනවා. ඒ කියන්නේ Tamanට තේරෙනවා පුතේ බෝධි පූජාවක් තියෙනකොට නම් දැන් Taman කියන්නේ මම කරන විදිය මං කියන්නේ මම බෝධි පූජාවක් තියෙනකොට පුතේ මේ දෙවි දේවතාවන්ට පීඨ බලය දෙන්නව මේ ආත්මෙ වෙන්න පුළුවන්, හෙට ආත්මෙ වෙන්න පුළුවන්. ඒ ඥාති වර්ගයාට ඒ වගේම දැන් අපි හැදු වැඩූ දෙමව්පියන්ට ඒ වගේම තමන්ගේ පවුලේ අනිකිත් උදවියට ඒ වගේම මියගිය ඒ සෑම දිනාටම පින් අපි අනුමෝදන් කරනවානේ. ඉතින් ඒක පුතේ සුගතිතාවයක් නෙවෙන්නේ, අසුබ දෙයක් නෙමෙයිනේ. ඒක තමන් තේරුම් බේරුම් කරගන්න ඕන. දැන් මේ සමහර දරුවෝ බයයි. මොකද දැන් සමහරු හිතනවා අනේ මම භාවනා කරනකොට මේ ශක්තියින් නැතුව යයි. එහෙම නැත්තම් මම සිල් ගත්තොත් මගේ මේ දේවල් මේ ඥාතියට එන්න බැරි වෙයි. එහෙම හිතනවා. එහෙම වෙන්නේ නැහැ පුතේ. තමන්ගේ නිසියාකාර තමන්ගේ පින්වන්ත ඥාතියෙක් රැඳෙනවා පුතේ. අනිවාර්යෙන් මේ බුදුන් හරහා කියන්නේ බුදුන් හරහා කියන්නේ තමන් මේ තියෙන මං කියපු දේවල් හරියට කරොත් නිවැරදිතාවයෙන් මේ කටයුතු කරොත් තමන්ගේ මේ වරන් කටයුතු ඉතා අලංකාරවත් වෙනවා. ඉතින් ඔබට පැහැදිලි වෙන්න ඇති ඔබ සැමට මම මේ කියපු දේවල්. ඉතින් දරුවනේ වීඩියෝ එක බලලා ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. මොකද වෙලාවකට දුක හිතෙන අවස්ථාවක් තියෙනවා දරුවනේ. මොකද යම් කිසි Tamanට අවබෝධයක් ලබා දෙන්න තමා මේ විදිහට වීඩියෝ ගෙනෙන්නේ බොහෝ දුරට. ඉතින් Taman ඒ කියන්නේ දහස් දෙනා බලනවා. නමුත් සමහර වෙලාවට කමෙන්ට් කරන්නේ, ලයික් කරන්නේ, සබ්ස්ක්‍රයිබ් කරන්න එක්කෙනෙක්වත් නැහැ. එහෙම කරන්න එපා. Taman යම් කිසි දෙයක් කියන්නේ තමන්ගේ හදවතට කියන්නේ කියන්නේ අවබෝධයක් ලැබුණා කියලා හිතනවා නම් තමන් මේ දේ කරන්න. ඉතින් ඔබ සැමටම උතුම් වූ සත්‍යත්තිනි දේවමෑණිය අම්මා ඇතුළු සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේගේම පිහිට ප්‍රාර්ථනා කරනවා.